යාළුවනේ රුපියල් 10,000ක් වගේ පුංචි බජට් එකකින් තමන්ගේම කාමරේ පොඩි මේසයක් උඩ ඉඳන් පටන් ගන්න පුළුවන් මේ දවස්වල ලංකාවේ මාර ඉල්ලුමක් තියෙන වටිනා බිස්නස් එකක් තමයි කස්ටමයිස්ඩ් ගිෆ්ට් බොක්සස් සහ ෆොටෝ ෆ්‍රේම්ස් බිස්නස් එක. උපන්දින සංවත්සර වගේ විශේෂ උත්සව වලට මිනිස්සු තමන්ට කැමති විදියට තමන්ගේ ආදරණීයන්ගේ පින්තූර සහ ආස කරන දේවල් එකතු කරලා හදලා ඉල්ලන නිසා මේකට තියෙන්නේ කවදාවත් නැති වෙන්නේ නැති ඉල්ලුම. අද වීඩියෝ එකකින් අපි බලමු මේ බිස්නස් එකට ඕන බඩු අඩුම මිලට ගන්න පිටකොටුවේ තොග කඩවල් මොනවාද සහ මේකෙන් 100%කට වඩා ලාභයක් ගන්නේ කොහොමද කියලා. බඩු ගන්න පිටකොටුවේ තොග කඩවල් මොනවාද? මේ බිස්නස් එක කරන්න අපිට ඕන කරන්නේ ලස්සන පෙට්ටි, ෆොටෝ ෆ්‍රේම් බේස්, ලස්සන කොළ වර්ග සහ සැරසිලි බඩු විතරයි. විවිධ හැඩයේ ගිෆ්ට් බොක්ස්, කාඩ්බෝඩ් සහ බබල් රැප් තොග මිලට අඩුම මිලට ගන්න පුළුවන් පිටකොටුවේ බොඩිගාඩ් වීදියෙන් සහ පළවෙනි හරස් වීදියෙන්. ලීසා ප්ලාස්ටික් ෆොටෝ ෆ්‍රේම් සහ වීදුරු මේවා ලාභෙටම ගන්න පුළුවන් පිටකොටුවේ මල්වත්ත පාර සහ චයින වීදිය. ෆ්‍රේම් සැරසීමට ගන්නා පවලු රිබන් සහ කුඩා සැරසිලි ගන්න ලේසිම තැන පිටකොටුවේ චයින වීදිය. ෆොටෝ ප්‍රින්ට් කරන්න හොඳම ග්ලොසි ෆොටෝ පේපර්ස් තොග මිලට ගන්න පුළුවන් පිටකොටුවේ පළවෙනි හරස් වීදිය. නිෂ්පාදන වියදම සහ ලාභය කොච්චරද? දැන් අපි බලමු මේකේ ගණන් හිලව කොහොමද කියලා. අපි පාල්බෝගකින් ඉල්ලන විදියට ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක් හෝ චොකලට් සුවඳ විලවුම් එකතු කරපු ගිෆ්ට් බොක්ස් එකක් හැදුවොත් ඒක මධ්‍යම ප්‍රමාණය කස්ටම් ෆොටෝ ෆ්‍රේම් එකකට හදන්න යන සම්පූර්ණ නිෂ්පාදන වියදම ඒ කියන්නේ ෆ්‍රේම් එක, ප්‍රින්ට් එක සහ පැකේජිං ඇතුළුව රුපියල් 250-300ක් අතර වෙන්නේ. හැබැයි ඔබට මේකෙන් රුපියල් 900ක් හෝ 1200ක් වගේ මිලකට ඉන්ස්ටාග්‍රෑම් එකේ ලේසියෙන්ම විකුණන්න පුළුවන්. ඒ වගේම ඒක සරල කස්ටම් ගිෆ්ට් බොක්ස් එකක් රුපියල් 1500කට හැදුවොත් ඒක රුපියල් 3500කට වඩා වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඕඩර් එකකින් විතරක් ඔයාට රුපියල් 1000කට වඩා වැඩි ශුද්ධ ලාභයක් ලැබෙනවා. දවසකට එක ඕඩරයක් ආවත් මාසෙකට රුපියල් 45000කට වඩා ලාභය. විකුණන්නේ කොහොමද? මේ බිස්නස් එක සාර්ථක කරගන්න නම් හොඳම ක්‍රමය තමයි Instagram සහ TikTok පාවිච්චි කරන එක. ඔයා හදපු ලස්සන පෙට්ටි සහ ෆ්‍රේම් වල ෂෝට් වීඩියෝස් මේවට දාලා ලේසියෙන් ඕඩර්ස් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එන්නේ අපේ 4 වෙනි බිස්නස් එක වෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඒ කියන්නේ නිවස ඇතුලේ වවන අලංකාර පැළ බිස්නස් එක ගැන. ඒ වීඩියෝ එකත් බලන්න දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.